සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් අපි අද දැම්මේත් එක සිග්නල් එකයි. ඒක දාපු අය පොඩි මැසේජ් එකක් දානවා. මොකද උනේ කියලා. සිග්නල් හැබැයි එකම සිග්නල් එක දෙපාරක් අපි දුන්නා. පළවෙනි පාර දාගන්න පුළුවන් වුණාද? මොකද උනේ කියලා පොඩි chat එකකට මැසේජ් එකක් කරේ නැත්නම් කිව්වත් කමන්නේ. දාන්න හම්බුනේ නැද්ද? මට එක්කෙනෙක් නම් මැසේජ් කරලා තිබ්බා පොඩ්ඩක් පරක් වෙලා දැකලා දැන් දාන්නද කියලා අහලා. මං කිව්වා දාන්න කියලා. කොහොම හරි මුලින් දීලා තිබුණ එකේ ටේක් ප්‍රොෆිට් උත් ඉක්මවා ගියා. දෙවෙනි පාර එකේදී හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා ඔයගලන්ට මං හිතන්නේ. ඒක දැම්මනම් දාන්න පුළුවන් වුණාද දන්නේ නැහැ. මං අවසාන මොහොතේ අන්තිම කියන්නේ ක්ෂණිකව තමයි කිව්වේ. ඒකෙදි දුන්න ටේක් ප්‍රොෆිට් එකට ඔන්න මෙන්න තියද්දි අයින් වුණා. ඉතින් එතකොට කරන්න ඕන දේ තමයි ටච් එකේ ඉඳලා අනිත් පැත්ත හැරෙනවා නම් ඒ වෙලාවේදී ක්ලෝස් කරලා දාගන්න ඕනේ. එහෙම නැත්නම් ටේක් ප්‍රොෆිට් එක මේ ස්ටොප් ලොස් එක ළඟට ගේනවා. එතකොට අපිට ඒක කවර් කරගන්න පුළුවන්. හරි. අද මම හිතන්නේ සිග්නල් channel එකේ ඉන්න අයත් ඉන්නවා. අපි බලමු අද ආපු සිග්නල් වල තත්ත්වය කොහොමද සහ අපි ඒවා විශ්ලේෂණය කරන විදිය සහ මේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂම දෙයක් ඒ තමයි මේ අපි සිග්නල් වලට දානවා කියමුකෝ. සිග්නල් වලට අපි ට්‍රේඩ් එකක් දානකොට ඒ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එක ළඟටම නෙවෙයි. හැබැයි ඩවුන් වෙනවා. සමහරවිට අපි සිග්නල් එක දකින්නේ පොඩ්ඩක් පහු වෙලා. හිතන්නකෝ. දැන් අපිට දාපු සිග්නල් වලින් ට්‍රී එකේ නම් හැමෝම ඉන්නවනේ. අපි ට්‍රී එකේ ආපු අන්තිම එක බලමු කියන MOV move කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු ඒකේ තත්ත්වය කොහොමද කියලා. move USDT මේ තියෙන Binance coin එක. මේක ගත්තාම මෙහෙම තමයි දීලා තියෙන්නේ. මේ chart එක 1 hour chart එක තියෙනවා. එතකොට මේ සිග්නල් එක දුන්නේ 4:33ට. 4:33 කියන්නේ උගලන්ට පේනවා මේක පොඩි වෙනසක් තිබුණා. ඒකේ පොඩි ප්‍රශ්නයක් තිබෙන බව පේනවා. පොඩ්ඩක් බලමු. හරි. ඒත් නේ. මෙතනින් එහාට ඒක වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි ගත්තොත් එම මේ ටයිම් එකේ හැටියට මේක කියන්නේ UTC ටයිම් එකක් ප්‍රශ්න දෙන්නේ. අපි ටයිම් එක ෂොට් එක කරමු නැත්නම් අපි මේ Binance එකටම යමුකෝ. එතකොට වැඩි හොඳයි. Binance future එකට ගියා. මේ ආව වෙනස් කරගත්තා. MOVE කියලා. එතකොට මෙහෙම තමයි chart එක එන්නේ. මේ day chart එක. long එකක් වෙනවා කියලා කිව්වේ. දැන් වෙලාව 9:00යි 4:04. මෙතන තියෙනවා 5 මෙතන තියෙනවා 3. එතන මේ දෙක මැද වගේ මෙන්න මේ හරිය තමයි සිග්නල් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන 4 මෙතන 5. මේ දෙකේ මැදදී වගේ. එතකොට මේකේ එන්ටර් වෙන්න කියලා තියෙනවා 1.5යි 9යි 1.6යි දෙකේදී. උඩරිම ගිහිල්ලා තියෙනවා 1.6යි 7 වෙනකම්. ඔව්. එතන මේ හරියදී එන්ටර් වෙන්න තිබිලා තියෙන්නේ පළවෙනි ටේක් ප්‍රොෆිට් දෙක ගිහිල්ලා තියෙනවා. ළඟම ටේක් ප්‍රොෆිට් එක ගිහිල්ලා තියෙනවා. ලොකු වෙලාවක් යනකොට කියන්නේ 5 වෙනකොටම ඒක ඇචිව් වෙලා තියෙනවා. පළවෙනි ටේක් ප්‍රොෆිට් දෙක. ඒක ළඟම ගිහිල්ලා තියෙන එකක් ලොකු වෙලාවක් යන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. මේකේ ස්ටොප් ලොස් එක තිබුණේ 0.151.
0.151 කියන්නේ මෙන්න මේවටත් ඒ කියන්නේ මෙන්න මේ chart එක පේන තැනටත් පල්ලෙහාන් තියෙනවා. මේ ඇවිල්ලා තියෙන ලයින් එකටත් පල්ලෙහාන් තියෙනවා. 1.51. ගොඩක් අඩු එකක්. මේක මම පෙන්වන්නත් බෑ ඒක පල්ලෙහාන් තියෙනවා. මේ ලයින් එකටත් පල්ලෙහාන් තියෙනවා. එතකොට ඒකට ගිහිල්ලා නැහැ. හැබැයි තාම ටේක් ප්‍රොෆිට් දෙකයි කියලා තියෙන්නේ. 5x 10x වගේ දාන්න කියලා මේකේ කියලා තිබුණේ free signal එකේදී. ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් වැඩ ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඒතර අපිට හිතන්නකෝ දැන් මේ වගේ සිග්නල් එක just miss වෙනවා. ඒ කියන්නේ සිග්නල් එක දීලා පැය භාගයකින් විතර achieve කරලා තියෙනවා මේ take profit දෙකක්. take profit මේකේ දාලා තියෙනවා 8ක්. සාමාන්‍යයෙන් ඒ වගේ දානවා කියන්නේ ඒ ඔක්කොම වගේ achieve වෙනවා. අඩුම ගානේ භාගයකට ගිහිල්ලා නැත්තම් අපිට පුළුවන් මෙයා ඩවුන් වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ අපි හිතමු අපි සමහර වෙලාවට මේකේ සිග්නල් එක දකින්නේ පස්සේ. එහෙම නැත්නම් අපි දාන්නේ ටිකක් මෙයා උඩට ගිය වෙලාවක. ඒතර ටේක් ප්‍රොෆිට් එක ළඟම තියෙන්නේ. ලොකු ප්‍රොෆිට් එකක් හම්බෙන්නේ නැහැ ෆස්ට් එක. එතකොට දැන් මෙයා ඩවුන් වෙනවා. ඩවුන් වෙන වෙලාවකදී ඒ කියන්නේ දැන් අපි දකින්න සමහරවිට මෙහි ඩවුන් වෙලා තියෙන වෙලාව දෙන්න පුළුවන්. උඩට ගිහිල්ලත් ඇවිල්ලා තියෙන්නේ. අපි කොයි දෙයකදී දා ගන්නවා. දාගත්තට පස්සේ මෙයා ඩවුන් වෙනවා. ඩවුන් වුණාට පස්සේ දැන් අපිට හිතෙනවා මේක ආපහු අප් වෙන්න පුළුවන් නේ. මොකද තාම ටේක් ප්‍රොෆිට් දෙකක් නේ ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා වැඩි chance එකක් තියෙනවා අප් වෙන්න. ඒ වගේ වෙලාවට අපි දාලා තියෙන ට්‍රේඩ් එක ඩවුන් වෙලා ලොස් වෙනවා නම් හැබැයි ස්ටොප් ලොස් එක ගොඩක් ඈත තියෙනවා. ස්ටොප් ලොස් ටච් වෙන්න හේතුවක් නැහැ. හැබැයි ලොස් එකේ යන්නේ දැන් ලොස් එකේ යන අතර දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ ඔන්න පොසිටිව් පැත්තට බර වෙනවා. ටික ටික බයි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ ට්‍රේඩින් එක ලොස් එක ප්‍රොෆිට් එකක් බවට පත් කරගන්න. ඒකට කරන ක්‍රමවේදයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ විනාඩි 15 chart එකේ හැටියට හිතන්නකෝ යා මේ හරියදී විතර මෙතනට වෙනකොට එම හොඳටම බය වෙලා ඉන්නේ දැන්. ලොස් එකේ යන්නේ. දැන් වන්න මෙතනදී මේ කැන්ඩල් එක මාරු වෙනවා. දැන් 0.1628ට ගිහිල්ලා තමයි මේ ආපහු අප් වෙන්න පටන් ගන්නේ. මේම අප් වෙලා තියෙනවා මෙන්න මෙහෙට වෙනකම්. මෙතනට වෙනකම් අප් වෙලා තියෙනවා. 1.662ට අප් වෙලා. මේ තරම් ගිහිල්ලා නැහැ. ඒ සෑහෙන දුරකට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ඔයා මොකද කරන්නේ මේ ගොඩාක් ඩවුන් වෙලා තියෙද්දි ඔන්න අප් ට්‍රෙන්ඩ් එක පේන්න ගන්නකොට මේ හරිය වගේ ගන්නකොට ඔයාට හිතෙනවා මෙයා අච්චර ගිය නැතුණත් සෑහෙන දුරට යයි. නිසා දැන් මගේ තියෙන ලොස් එකක් නේ ලොස් එක මම ප්‍රොෆිට් කරගන්නවා. මම ඒකට පෙන්වන්නම් ඔයාලන්ට ලයින් එකක් ගහලා ඒක වෙන විදිය ගැන. ඒත් මේ වගේ අමතර දේවල් ටිකක් අපි දැනගත්තම අපිට මේ කලබල වෙන දෙයක් නැහැ මේ පොඩ්ඩක් ලොස් වුණා කියලා බය වෙන දෙයක් නැහැ. ඔයගලන්ට විශ්වාසය ගොඩනගෙනවා. ඕන ලොස් එකක් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් නේ කියලා. ඒකට තමයි මේ කියන්නේ. හිතන්නකෝ මෙන්න මෙතනදී හරි මෙතන කියන්නේ සාමාන්‍යයෙන් මේ ලයින් එකේ 1.639 1.64 කියමුකෝ. එතන 0.164 හරි 1.64 තමයි තිබුණේ. දැන් මෙතනදී ලොකු ලොස් එකක් තියෙනවා. දැන් ඔයා මොකද කරන්නේ? එතන තියෙන මේ දැන් මේ ලොස් එක අඩු කරගන්න. දැන් හිතන්නකෝ ඔයා ඩොලර් එකයි මුලින් දාලා තියෙන්නේ කියලා. ඔයා කරන්නේ දැන් ඔයා ඇත්තටම මේකේ ට්‍රේඩ් එක දැම්ම මෙතනදී කියලා හිතන්නකෝ. දැන් ට්‍රේඩ් එක දාලා තියෙන්නේ මේ හරියට උඩදී. ඒක තමයි දැන් ඩවුන් වෙලා මෙන්න මෙහෙදී නෙවෙයි ට්‍රේඩ් එක දාන්න තිබුණේ. වාට මේ කොහොම හරි මිස් වෙලා පහු වෙලා තමයි දැම්මේ. ඒක තව ඩවුන් වෙලා මෙතනට යනවා. ඒතර ඔයා මෙතනදී ට්‍රේඩ් එක දාලා තියෙන්නේ මෙතන තමයි තියෙන්නේ. අපි බලමු මෙතන වැලියු එක කීයද කියලා. මෙතන වැලියු එක 1.66. එතකොට මෙතන තියෙන්නේ 0.166. දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දැන් ගොඩක් යට ඉන්නේ. ලොකු ලොස් එකක ඉන්නේ. ඔය ලොස් එක ටිකක් අඩු කරගන්න ඔයාට ඕනේ. දැන් මේ අප් ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා. පැහැදිලි අප් ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා නම් බයි වෙනවා නම් ඔයාට පුළුවන් තව ඩොලර් එකක් දාන්න. තව ඩොලර් එකකින් බයි කරනවා ආපහු 20x දාන්න. මේ කොයින් එක. මොකද වෙන්නේ? මෙතන තිබුණ අර ඔයා ස්ටාර්ට් කරපු ට්‍රේඩින් වැලියු එක මේ දෙන්නගේ මැදට හරියටම එනවා.
මෙන්න මෙතනට එනවා. හරි. ඔයා තව ඩොලර් එකක් දැම්මම කලින් දාපු ගානට සමාන ගානක් නම් එකට එක අනුපාතයට හරියටම මැදට තමයි එන්නේ. උඩටත් එකයි යටටත් එකයි. ඔයා මේකට දෙකක් දැම්මොත් උඩට දෙකයි යටට එකයි. කියන්නේ තවත් යට එනවා. තුනෙන් එකක් ළඟට එනවා මේ. තුනක් දැම්මොත් හතරෙන් එකක් ළඟට එනවා. හතරක් දැම්මොත් පහෙන් එකක් ළඟට එනවා. 10ක් දැම්මොත් 10න් එකක් ළඟ මේ කිට්ටුවටම එනවා. ඔයාට මේක ෂුවර්ම නම් මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක් එනවා කියලා දන්නවා නම් එච්චර ලොකු රිස්ක් එකක් ගන්න එපා. අඩුම ගානේ එකක් දාන්න. එකට එකක් දැම්මම ටෝටල් එක දෙකක් වෙනවා. ඩොලර් දෙකක් ඔයා ට්‍රේඩින් එකට දාලා තියෙනවා. හැබැයි දැන් ඔයා දාපු තැන වෙනස් වෙලා මෙන්න මෙතන එන්නේ. දැන් ඔයාට මේ පොඩ්ඩක් ගියත් ඇති. දැන් ඉස්සෙල්ලා තිබුණේ 0.166. මෙතන මෙන්න මේ පොඩි ප්‍රමාණයක් උඩට ගියා කියලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න බෑ ඔයා. හැබැයි ඔයා කලින් ගානම ගියත් දැන් සැලකවිද ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වෙනස නිසා. අන්න එහෙම කරලා අපිට ලොස් වෙච්ච එකක් ප්‍රොෆිට් කරන්න පුළුවන්. අපි මේක තවදුරටත් මේක සමානලට ඔක්කොම තේරෙන්නේ නැතුව ඇති. ඇත්තටම ඔයගලගේ ලොස් වෙච්ච එක ප්‍රොෆිට් කරවලම් පෙන්නන්න. ලොස් එකේ ගිහිල්ලා හැබැයි ස්ටොප් ලොස් ටච් වෙලා නැහැ. හැබැයි ලොස් එකේ තියෙනවා දවසක් දෙකක් ලොස් එකේ තියෙනවා කියන්නකො. අපි ඒවට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා මේ වගේ. ඒවට ක්‍රම ගොඩක් තියෙනවා. එහෙම ලොස් එකක් බලන් ඉඳලා ස්ටොප් ලොස් ටච් වෙන්නෙම නැහැ. ඒකනේ අපි අර සිග්නල් channel එකේදී processing කියලා දාන්නේ. ඒව බලන් ඉන්න. බලන් ඉඳලා ස්ටොප් ලොස් නැති වැදුන්නේ නැහනේ. ඒ නිසා ඔක කොයි වෙලාවෙ හරි යනවා. හැබැයි ඒ වෙයි එන ප්‍රොෆිට් එක වැඩි කරගන්න මෙතන තියෙනවා. එහෙම මෙතඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේක සමහරවිට සියලු දේවල් තේරෙන එකක් නැහැ. ඔයගලන්ට මේක කරලා නැති එක්ස්පීරියන්ස් එක, කරලා එක්ස්පීරියන්ස් එක නැති නිසා, කරලා නැති නිසා. ඒක නිසා මේක අපි කරමු ඉස්සරහට. ඕගොල්ලන් අපිට ෂෙයා කරන්න ඕනේ ඕගොල්ලන්ගේ ලොස් වෙන ඒවා, ප්‍රොෆිට් වෙන ඒවා ඒවත්. ඒතර තමයි අපි දන්නේ ඕගොල්ලන් ට්‍රේඩ් කරනවද මොනවද කියලා. කොහොම වෙතත් ලබන සෙනසුරාදා ඉඳන් අපි ප්ලෑන් කරන්නේ හැමෝම මේකට අනුගත වෙන්න ඕනේ. හැමෝම ෂෙයා කරන්න ඕනේ. ලොස් උනත් ප්‍රොෆිට් උනත් මොකද කරේ කොයි වෙලාවද ට්‍රේඩින්గ్ එක දැම්මේ. මේ හැම ඩීටේල් එකම දාන්න ඕනේ. අපි එහෙම හැම ඩීටේල් එකම දාන ප්‍රශ්න අහන්න පුළුවන් වෙනම ගෲප් එකක් හදනවා. ඊළඟ සෙන්සුරාදෙන් පස්සේ මොකද අපි වැඩේට බහින්න ඕනේ ප්ලෑන් කරලා අපි බලාපොරොත්තු වෙන ටාගට් එකට යන්නම ඕනේ. ඉතින් ඒකට බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න එක තමයි අපි මේ ටිකේ කරන්නේ. අමතර දැනුම එකතු කරගන්න. ඒක නිසා මේක ලොකුවට තේරුම් නැතුණා කියලා ගණන් ගන්න එපා. මම තව එකකින් පොඩ්ඩක් පෙන්නන්න. මේ අදාපු සිග්නල් එකක් කරා මේ වැඩේ කරන විදිය ගැන අපි තව සිග්නල් එකක් බලමු. අද මම ගන්නම් ප්‍රීමියම් channel එකට ආපු සිග්නල් එකක්. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නත් එක්ක. ප්‍රීමියම් එකට ආපු සිග්නල් ගොඩක් තිබ්බද? මුලින්ම ආවේ NK. ඒක බලමු. NK කියන එක තිබුණේ බයි කරන්න කියලා 43.35 දී. ඒ chart එකට යමු. ඒ chart එකට ගියාම මේකේ සිග්නල් එක දීලා තිබුණේ 8.7ට. ඒ 8ට. බයි කරන්න තිබුණේ 43.35ට. 43.35 කියන්නේ යන්තම් මෙන්න මේ එක වෙලාවක් විතරයි තාම ටච් වෙලා තියෙන්නේ. තාම මේ සිග්නල් එක යන්න පටන් අරන් නැහැ. 43.35ට බයි කරන්න කියලා තියෙනවා. මෙන්න මේ හරිය වගේ. මෙන්න මෙතනදී පොඩ්ඩක් උඩට ගිහිලා තියෙනවා. තාම ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් එක විතරයි ගිහිලා තියෙන්නේ. 2යි ගිහිලා තියෙන්නේ. 43.52යි 43.70යි තමයි ටේක් ප්‍රොෆිට් දෙක. මේ පොඩි ගාණෙන් උනත් පොඩ ඇවිල්ලා ඇති. උදේ 8ට දුන්න සිග්නල් එක සාර්ථක වෙලා තියෙන්නේ 2කට. 2:08. අප් වෙලා තියෙනවා සිග්නල් කියන්නේ ටේක් ප්‍රොෆිට් දෙකක් ගිහිලා තියෙනවා. හැබැයි ඉතුරු ඒවාත් යන්න ඉඩ තියෙනවා. ස්ටොප් ලොස් එක තියෙන්නේ මේකේ 42.5. 42.5 කියන්නේ ස්ටොප් ලොස් ටච් වෙලා ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් දෙකෙන් ඉවරයි වැඩි. ඒකෙන් පැහැදිලි වෙනවා අපි ගොඩාක් ටේක් ප්‍රොෆිට් ගන්න එපා. කොහොමත් අපි ස්ටාර්ට් එකේ වැඩ කරනකොට අපි කරන්න ඕනේ
take profit එකක් දෙකක් සාමාන්‍යයෙන් ගොඩක් ඒවා ටච් වෙනවා. සමහර ඒවා ඉතින් උඩටම යනකොට පොඩ්ඩක් බලන් ඉඳලා ක්ලෝස් කරගන්න. ඒ කියන්නේ උඩට ගිහිල්ලා ඉවරලා වෙනස් වෙනවනම් ඒක ක්ලෝස් කරගන්න ඕන. ඊට පස්සේ ආවෝ බලන් ඉඳලා දාන්න පුළුවන්. දැන් බලන්න අපි අර සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රමවේදයක් මෙතන ඇවිල්ලා තියෙනවා. හැබැයි ආවට වැඩි ගිහිල්ලා නැහැ හරියට. මේ යට ෆ්ලැට් වෙලා බයි එකක් ඇවිල්ලා තියෙනවා. බයි එකක් ආවට ඊළඟ එකේ දෙපැත්තට ගිහිල්ලා චේන්ජ් වෙලා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි යන්නේ. ස්ටොප් ලොස් එකත් මේ හරියට ටච් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට අපි 100%ක් හරියටම කියන්න බෑ. සමහර වෙලාවට අපි මේ බලාපොරොත්තු වෙනස් වෙන්න පුළුවන්. ඒ ට්‍රෙන්ඩ් එක කියනවනේ බයි එකේදී සෙල් එකේදී යට ෆ්ලැට් වුණත් බයි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. බලන්න මේකේ ෆ්ලැට්. එතකොට බයි ට්‍රෙන්ඩ් එක පස්සේ හරිය ඇවිල්ලා තියෙනවා. හරි. මේකේ ෆ්ලැට්. මේකේ තව ෆ්ලැට් එකක්. මෙන්න මෙතන. ඒකෙත් නෙමෙයි. මෙතන. මේකේ ෆ්ලැට් ආවට තාම තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. උඩට ගිහිල්ලා නැහැ. හැබැයි යන්න පුළුවන්. මේකෙත් බලන්නකෝ මේකේ බයි එක ඇවිල්ලා ඒක උඩට ගිහිල්ලා අනිත් ඒවා ලොකු වෙනසක් වෙලා නැහැ. වෙයි ගොඩාක් යට ගිහිල්ලත් නැහැ. ඊට පස්සේ ඔන්න අප් වෙන්න පටන් අරන් ලොකුවටම අප් වෙලා තියෙනවා. ඉතින් මේකෙත් අපි හිතමුකෝ මේ වගේ තැනකදී දාපු ට්‍රේඩ් එකක්. ඔයගොල්ලන් ස්ටොප් ලොස් තිබ්බේ නැහැ. දැන් මේක ඩවුන්ලා මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට පේනවා අප් ට්‍රෙන්ඩ් එකක් එනවා කියලා. අපි හිතමු මේ ඉතින් අපව කොළපාර කැන්ඩල් එනවා කියලා. අප් එකක් chance එකක් තියෙනවා අප් එකට. ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් අර වගේ ඩොලර් එකක් නම් දාලා දෙන්න තව ඩොලර් එකක් දාලා ලං කරගන්න. ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සිග්නල් වල දැන් අපි අදත් කිව්වා අපි අද දෙකක් දෙන්න try කරනවා කියලා. නමුත් දෙකක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔයගලන්ට විශ්වාසවන්තම සිග්නල් එකක් තිබුණේ නැහැ. ඒක නිසායි එකකට සීමා වෙන්න උනේ. හෙට බලමු. හෙටත් අපිට පුළුවන්කමක් තිබුණා. දෙකකට try කරනවා. අඩුම ගානේ එකක්වත් දෙනවා. කොහොම වෙතත් ඔයගොල්ලන් දැන් දාන්න නැතුව බෑ. ලොස් වෙන්න හරි දාන්න. ලොස් වෙන්න පුළුවන්. මොකද සමහරවල්ලාට පරක් වෙලා දාන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් අපි ඊළඟ සෙනසුරාදා ඉඳන් මේ ඔක්කොම වැරදි අඩුපාඩු ටික හදාගෙන වැඩට බහිනවා. එතකන් පුළුවන් විදියට මේක කරන්න. ඒ විදියට කරනකොට පුළුවන් තරම් අඩුම ප්‍රමාණය යූස් කරන්න. අපි අර කියන සිග්නල් එක හරිම වෙලාවට දැම්මොත් ඕකේ. එහෙම නැතුව පරක් වෙලා දැම්මොත් හරි නැත්නම් වෙන සිග්නල් එකක් දැම්මොත් හරි පුළුවන් තරම් අඩුම ප්‍රමාණය. සාමාන්‍ය අපි ඩොලර් එකක් නේ කියන්නේ. 0.5 0.25 වගේ පොඩි ගාණක් දාලා try කරන්න. මේ එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම අද තව දෙයක් ඔයගලන්ට පැහැදිලි කරන්න. අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් කියලා කියන්නේ සිග්නල් හොයාගන්න භාවිතා කරන්න පුළුවන් මෙතඩ් එකක්. හිතන්නකෝ ඔයගලන්ට සිග්නල් එකක් දෙනවා. ඒ සිග්නල් එක හරියටම හරිද කියලාත් ඔයගලන්ටත් බලා ගන්න ඕනේ. ඒක බලා ගන්න අපි පාවිච්චි කරන එක ක්‍රමවේද තියෙනවා. අපි යමුකෝ BTC වලට BTC USDT coin එකට යමුකෝ. මෙන්න BTC USDT coin එක දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන 94000 අපි ඊයේ දැක්කා. සෑහෙන ඩවුන් එකක් ආවා. ඒ ඩවුන් එක තවත් කන්ටිනියු වෙනවා. අද දවසේ ලොකු ඩවුන් එකක් ඇවිල්ලා ආපහු පොඩි අප්යක් කියලා ආපහු ඩවුන් එක තියෙන්නේ 93000ට බෑලා තියෙනවා. 97000 ගානට නැගපේන. ඔය වගේ චේන්ජ් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ඉන්ඩිකේටර්ස්. ඊට මෙහා තියෙනවා මේ වගේ අයිකන්. මේ අයිකන් එකේ කියන්නේ මේ අපි ගන්න කැන්ඩල්ස් තියෙනවනේ මේ කැන්ඩල්ස් ටයිප්. මේ කැන්ඩල්ස් ටයිප් වල සාමාන්‍ය කැන්ඩල් එකක් ගන්නවට වඩා මේ තියෙන සාමාන්‍ය කැන්ඩල් එක ඊට පස්සේ ෆලෝ කැන්ඩල් තියෙනවා, වොලියම් කැන්ඩල් තියෙනවා, ඒ වගේ තියෙනවනේ. ඒවට වඩා හරියටම මේ කැන්ඩල් ගැන අවබෝධයක් ගන්න හොඳම වර්ගය තමයි මෙන්න මේ හේකින් අෂී කියලා. හේකින් අෂී කියලා කැන්ඩල් ටයිප් එකක් තියෙනවා. HA කියලා තමයි අපි කියන්නේ ෂෝට් ෆෝම් එක. මෙන්න මේ කැන්ඩල් එකේ බලන්න දැන් අපි normal කැන්ඩල් එකක් දැම්මොත් මෙහෙම එන්නේ. ඒක එච්චර ලස්සන නෑ. හොයාගන්න අමාරුයි. හැබැයි HA එකක් දැම්මම හරියටම අර උඩ ෆ්ලැට් වෙලා පොඩි දේවල් ඒගොල්ලන් බැලන්ස් කරගෙන ලස්සනට ඒ කැන්ඩල් එක දෙනවා. මේ කැන්ඩල් එකෙන් තමයි අපිට හොයාගන්න හරිම ලේසි යට ෆ්ලැට් වුණාම උඩට යනවා කියන පොයින්ට් එක. බලන්න මෙතන.
යට ෆ්ලැට් වුණාම උඩට යනවා කියන එක හොඳට පේනවා. මේ කැන්ඩල් එකේ දෙපැත්තට ලයින් එක ගියොත් අපි ඊයේ කතා කරේ කියන්න බෑ මේක මාරු වෙන්න ඉඩ තියෙනවා. දැන් බයි විච් එක සෙල් වෙන්න ඉඩ තියෙනවා. මේ සෙල් වෙනවා. මෙයා ෆ්ලැට් වෙලා යටට ගිහිල්ලා තියෙනවා. හැබැයි එතනින් එහාට යට ගිහිල්ලා නැහැ. මොකද අපි දන්නවා සෙල් වල එහෙම ෆ්ලැට් වුණාට අරක තරම් ෂුවර් එකක් නැහැ. බයි වුණා 100%ක් ෂුවර් නැහැ. ඊට පස්සේ බලන්න ආපහු බයි එකක් ඇවිල්ලා යට ෆ්ලැට් වෙලා ඔන්න අප් වෙනවා. ආපහු දෙපැත්තට කැන්ඩල් එක ඇවිල්ලා ඔන්න චේන්ජ් වෙනවා. මේකේ ෆ්ලැට් වෙලා තියෙනවා සෙල් එක, ඒ සෙල් වෙලා තියෙනවා. ආපහු චේන්ජ් වෙලා මේකෙත් මේ එකක් ෆ්ලැට් වෙලා ඒක උඩටම ගිහිල්ලා තියෙනවා මෙතනට වෙනකම්. ඊට පස්සේ ආපහු සෙල් එක ෆ්ලැට් වෙලා තියෙනවා. ඒ සෙල් එක ගිහිල්ලා තියෙනවා මෙහෙට වෙනකම්. ආපහු බයි එක ෆ්ලැට් වෙලා උඩට ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. හොඳටම මෙන්න මේ ට්‍රෙන්ඩ් එක තියෙනවා. මෙයා ෆ්ලැට් වෙලා පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා ආපහු උඩට ගිහිල්ලා ආපහු ෆ්ලැට් වෙලා ආපහු යට යනවා. මේ බලන්න මේ ෆ්ලැට් එකේ යට යන යවිල් මෙන්න මේ ෆ්ලැට් එකෙන් ගිහිල්ලා තියෙන යටට යවිල්ල බලන්න. මේ ෆ්ලැට් එක තියෙනවා බයි එකක්. ඒක ගිහිල්ලා තිනවා පොඩ්ඩක්. මේකෙත් බයි එකක් ඇවිල්ලා තිනවා ෆ්ලැට් එකක්. ඒකත් ගිහිල්ලා තිනවා පොඩ්ඩක්. මේකේ සෙල් එකේ ෆ්ලැට් එක දැන් කන්ටිනියු වෙනවා. ඔන්න ඒ වගේ අපිට ඕක හොයාගන්න හොඳම කැන්ඩල් ටයිප් එක තමයි මේ HA. ඊළඟට ඉන්ඩිකේටර්ස්. ಜಾති ගොඩක් තියෙනවා. මේ ඉන්ඩිකේටර්ස් වල මේ ගත්තොත් මේ තියෙන මේ ඉන්ඩිකේටර්ස් තමයි පෙන්නන්නේ එක එක ಜಾති. මේ එක එක ඉන්ඩිකේටර්ස් වල එක එක දේවල් නිරූපණය වෙනවා. හරිද? මූවිං ඇවරේජ් කියලා කියනවා, බොලින්ගර් බෑන්ඩ්ස් කියනවා. ඔහොම ඉන්ඩිකේටර්ස් ගොඩාක් තියෙනවා. හරි. මෙන්න මේ ඉන්ඩිකේටර්ස් අතරින් අපිට හොඳ අයිඩියා එකක් ගන්න ලේසියම පුළුවන් එකක් තමයි මේ සුපර් ට්‍රෙන්ඩ් කියලා කියන්නේ. සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක දානවා. බලන්න මොකද වෙන්නේ කියලා. සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක දැම්මම සෙට් උන්නේ වගේ බලන්න. මෙන්න දෙන්න. සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක දැම්මම මෙන්න මෙහෙමයි. එතකොට මේක අපි වෙනස් කරලා බලමු 15 මිනිත් වලට වගේ. ඔන්නම තියෙනවා. මේ රතු පාටින් පෙන්වන්නේ මේ සුපර් ට්‍රෙන්ඩ් එකේ සෙල් එක තමයි වැඩිපුර chance එක තියෙන්නේ. මේකේ බලන්නකෝ මේ chart එක ගත්තොත් මේ බලන්න. මෙන්න මෙතනට වෙනකම් buy trend එක තිබිලා තියෙනවා කොළ පාටින් තියෙන. මේ ලයින් මේ ඒරියා එකත් කොළ පාට වෙලා තියෙන්නේ. buy trend එක තියෙනවා. මෙතනින් පස්සේ sell trend එකට මාරු වෙලා. දැන් මේ දිගටම තියෙන sell එක. ඒක සමස්තයක් විදිහට මේ විචලනයේ තියෙන්නේ buy පැත්තටද sell පැත්තටද කියලා හොයාගන්න හොඳම ක්‍රමයක් තමයි. හොඳම ඉන්ඩිකේටර් එකක් තමයි කිසිම කරදරයක් නැතුව මෙයා සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක. මේ සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක ගත්තත් ඒකේ settings උත් තියෙනවා. ඉතින් මේවා හදලා නැතුවම ඒවා අනුව එන result වෙනස් වෙනවා. ඒව ගැන අපි පස්සේ බලමු. අපි පුළුවන් තරම් සරල මෙතඩ් එක ගමු. ඒක සුපර් ට්‍රෙන්ඩ් කියන එක අපිට පුළුවන් ඕනනම් රිපීට් කරන්න. කියන්නේ දෙපාරක් දාතයි. ආපහු සුපර් ට්‍රෙන්ඩ් එකක් දාතයි. මේ සුපර් ට්‍රෙන්ඩ් දෙකක් වෙනවා. දාලා ඉවරලා මේවේ sizes වෙනස් කරනවා. මේවා දාලා තියෙන values වෙනස් කරාම අපිට ඒකෙන් තව පුළුවන් සුපර් ට්‍රෙන්ඩ් එකක් ගන්න. ඒ කියන්නේ එතකොට මේකෙන් වැටෙනවා. buy නම් buy, sell නම් sell. දැන් buy කරන්න දැන් sell කරන්න කියලා පවා වැටෙන විදිහට ගන්නත් පුළුවන්. ඒක ටිකක් සංකීර්ණ වැඩ. අපි දැනට සරල මෙතඩ් එක පාවිච්චි කරමු. මේවා ගැන පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න ට්‍රේඩින් view වලට ගිහිල්ලා මේවා බලලා මෙන්න මේ විදිහට කැන්ඩල් එක වෙනස් කරලා ඒ කැන්ඩල් එක වෙනස් කරාම ටක් ගාලා මේක සෙල් එකක් යයිද බයි එකක් යයිද කියලා ඉක්මනට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා මේ ඉන්ඩිකේටර්ස් ක්ලික් කරාම මෙතන ගැහුවම සුපර් ට්‍රෙන්ඩ් කියලා මේක එනවා සුපර් ට්‍රෙන්ඩ් එක. මේක ක්ලික් කරලා බලන්න සුපර් ට්‍රෙන්ඩ් එකෙන් කොහොමද වෙන්නේ. විතර අපිට හරියම ලේසියෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි බලමු ADA තියෙන coin එක අපි ඊයේ කතා කරපු coin එක. සුපර් ට්‍රෙන්ඩ් එකේ 1 hour chart එකේ මේ බලන්න මෙතනට වෙනකම් තිබුණේ තනි කරම පොළ පාට. ඒ කියන්නේ buy trend එකක් තිබිලා තියෙනවා. මේ ටිකේ buy trend එකක් වුණාට මේ ටික sell වෙවි ඇවිල්ලා තියෙනවා. එතන මෙන්න මෙතනින් කියන්නේ මේක මෙහෙම ගිහිල්ලා මෙතනට ආව ගමන් කියන්නේ දැන් sell එක ඉවරයි කියන්නේ. මේ sorry buy එක ඉවරයි කියන්නේ. දැන් sell trend එක තමයි තියෙන්නේ තාමත්. තාමත් sell වෙනවා. තවත් sell වෙයි. කියලා තමයි කියන්නේ. හරි. ඒතර දැන් මේක මේ sell වෙලා මේවත් මේ flat ආවම පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. ඒතර ඒක අවධානමක් තියෙනවා. ඒ කියන්නේ මේ flat වෙනවා කියන්නේ ඉස්සරහට buy වෙනවා. බලන්න. මෙන්න මෙතන
ඩවුන් වෙලා රතු පාටින් මෙන්න මෙතනින් පස්සේ මෙයා ෆ්ලැට් වෙන්න පටන් ගන්නවා නේ. ෆ්ලැට් වෙනවා. ඒ ෆ්ලැට් වෙනකොට අපි දැනගන්න ඕනේ දැන් සෙල් ඉවර වෙන සයිස් එකක් තියෙනවා. ඉවර වෙන ඉඩ තියෙනවා. ඒක නිසා මේ වෙලාවේ නොදා ඉන්න. තාම රතු පාටට තියෙන. ඒතර මේකේ ආපහු බයි වෙලා. ඒක නිසා. මෙතනට එනකොට බයි එක ඉවරයි සෙල් වලට මාරු වෙනවා. මෙතනින් එහාට ඔන්න ඩවුන් වෙන පටන් ගන්නවා. ඔන්න දැන් අපිට සෙල් දාතයි. මේ සෙල් එක දිගටම යනවා. තාමත් යන්නේ මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ. මේකේ බලන්නකො. මෙතන ඉඳන් මෙතනටම තියෙන එකම ලයින් එක. ඒ කියන්නේ බයිද සෙල්ද කියලා කියන්න බෑ. බයි තමයි. ඒ වුණාට ෂුවර් නෑ කොයි වෙලාවෙ සෙල් වෙයිද කියලා. ඒක නිසා තමයි මේ එකම ලයින් එකේ තියෙන්නේ. මේ අප් ට්‍රෙන්ඩ් එක බය නැතුව දාත හැකි මේක බයි එකක්. අන්න එහෙම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේක බයිද සෙල්ද කියලා මේ සුපර් ට්‍රෙන්ඩ් එකේ. අපි කලින් ගත්තේ මූව් එක බලමු. ඒකේ 1 hour chart එක තනි කර වෙත් තියෙනවා. මොකද පොඩි වෙලාවකට අපිට මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි සිග්නල් එක නෑ මේකෙන් නෙමෙයි අපි අනිත් එකෙන් බැලුවේ. මේකේ මග නැවතිලා තියෙන්නේ සිග්නල් මෙන්න මෙතනින් පහට පහයි ගානට විතර නැවතිලා තියෙනවා. පහට විතර නැවතිලා තියෙනවා. මෙතනින් එහාට තමයි සිග්නල් ටික ඇවිල්ලා තියෙන්නේ. මේ තනි කරම පේන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. සෙල්. හැබැයි මේ සෙල් එක මෙන්න මෙතන ෆ්ලැට් වෙලා. ඒතර අපිට කියන්න බෑ සෙල්මද කියලා. මොකද මේක මෙහෙම ගිහලා බයි වෙලා තියෙනවා. ෆ්ලැට් වෙනවා කියන්නේ පරිස්සම් වෙන්න ඕනේ. අපි ට්‍රේඩින් දානවා. මෙයා ෆ්ලැට් වෙනවා කියන්නේ කියන්න බෑ මොන වෙලාවෙ වෙනස් වෙයිද කියලා. නේ? මෙතන ෆ්ලැට් වෙලා තියෙනවා කියන්නේ කියන්න බෑ මොන වෙලාවෙ වෙනස් වෙනවද කියලා. මේකත් ෆ්ලැට් වෙලා. එහෙම නැතුව කෙලින්ම ඩවුන් වෙනවා නම් මේ ඩවුන් වෙන තැනක ඉන්නවා නම් අපිට පුළුවන් සෙල් එකක් දාන්න ලේසියෙන්. ඒ සෙල් එක දැම්මම අපිට පේනවා පැහැදිලිවම ලොකු ඩවුන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි අද ට්‍රේඩින් ඇත්තටම ප්‍රැක්ටිස් එකක් විදිහට ගියේ නෑ. අපි දැන් මේ දවස් ටිකේ කරන්නේ ඇත්තටම ඊළඟ සෙනසුරාදාට ඔක්කොමත් එක්ක කම ටීම් එකට ඇවිල්ලා අපේ ප්ලෑන් එක පටන් ගන්න අවශ්‍ය බේසික් ටික හදාගන්න එක තමයි කරන්නේ. මම හිතනවා ඔයගලන්ට අද අපි කතා කරපු දේවල් වල යම් අයිඩියා එකක් එන්නේ නැති කියලා. මේක කරලම් බලන්න ඕනේ. එකක් තමයි ලොස් වෙන ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ලං කරගෙන ඉක්මනට ප්‍රොෆිට් කරගන්නේ කොහොමද? වැඩි ප්‍රොෆිට් එකක් ගන්න කොහොමද කියන එක. ඒ වගේම කැන්ඩල් වල හැඩය වෙනස් කරන්න කොහොමද කියන එක. ඊළඟට ඉන්ඩිකේටර්ස් වලින් අපි ලේසියෙන්ම දාලා ලේසියෙන්ම අයිඩියා එකක් ගන්න පුළුවන්. සරලම ඉන්ඩිකේටර් එකක් සුපර් ට්‍රෙන්ඩ් කියන්නේ. සුපර් ට්‍රෙන්ඩ් ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන විදිය ගැන තමයි අද කතා කරන්නේ. එහෙනම් හැමෝම වැදගත්ම දේ තමයි මේ දවස් ටිකේ පොඩි ප්‍රමාණ වලින් ට්‍රේඩින් එකක් දාන්න. කියන ට්‍රේඩින් එක කොහොම හරි දාන්න. පස්සේ හරි දාන්න. එතකොට තමයි අයිඩියා එකක් එන්නේ. මේ ගඟට බහින්න ඕනේ වීනන්න නම්. ගොඩ බිම ඉඳන් කරන්න බෑ. ඔයා දාන්න ඕනේ. වරදින්න ඕනේ. එතකොට තමයි හරිම මෙතඩ් එක අල්ලගෙන සෙට් වෙන්න පුළුවන්. ඒතර මේ ටිකේදී අපිට chance එක තියෙනවා වරදින්න. තව දවස් 4යි 5යි වරදින්න chance එක තියෙනවා. එතනින් පස්සේ වරදින්න chance එකක් නැහැ. ඒක නිසා දාන්න. හෙටත් අපි දෙනවා සිග්නල් එක. වැඩි මොහොත් දෙක. ඒකත් දාන්න. පොඩි හරි ප්‍රොෆිට් එකක් කරගන්න. try කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ රාත්‍රියක්.